සුන්දර ආකාශය. ඔබට හිතිලා තියෙනවාද මේ රාත්‍රී යහස දෙස බලන විට මේ යහසේ අපි වගේම ජීවයක් පවතින්නේ නැති කියලා? දශක ගණනාවක් විද්‍යාඥයන් දර්ශනවාදයන් ඔළුව කහ කහසේ වූ ප්‍රශ්නයක්. නමුත් NASA එක මේක බලාගෙන හිටියේ නැහැ. සීතල යුද්ධය සමග ආරම්භ වූ වොයේජර් මෙහෙයුම ගැන අද අපි කතා කරමු. එම මෙහෙයුමේ රසවත් හරවත් තොරතුරු අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. 1900 ගණන්වල පරිගණක ස්මාර්ට් ෆෝන් තිබුණේ නැහැ. අද ඔයාලගේ මේ අතේ වීඩියෝ එක බලන ෆෝන් එක වගේ මිලියන ගුණයකටත් වඩා අඩු පරණ තාක්ෂණයකින් තමයි මේක හැදුවේ. නමුත් විශ්වයේ ඇති දරුණු විකිරණ සහ අධික සීතල දරා ගන්න පුළුවන් ශක්තිමත් රන් සහ ඇල්මිනියම් ආවරණ යොදා මේක හැදුවේ. ඈත විශ්වයේ වෙත ගමන් කරන නිසා සූර්ය ශක්තිය මේට අදාළ වන්නේ නැත. එම නිසා මේට බලය ලබා දෙන්නේ න්‍යෂ්ටික බලයෙනි. ප්ලූටෝනියම් බැටරි තමයි මේට පාවිච්චි කළේ. ඇමරිකාවේ NASA ආයතනයට අයිති JPL කියන කැලිෆෝනියාවේ තියෙන මෙම ලැබ් එකේ සිට ලෝකයේ ඉහළම විද්‍යාඥයෝ සහ ඉංජිනේරුවන් සාදපු මෙම යානය 1977 සැප්තැම්බර් 5 වෙනි දින වොයේජර් යානය ඈත විශ්වයේ ජීවයක් සොයා අපේ නික්ම ගියේ. මෙම අන්තර් අවකාශ යානය අපේ පෘථිවියෙන් මිදෙන්න පාවිච්චි කළේ එකල තිබූ බලවත් රොකට්ටුවක් වන ටයිටන් E3 සෙන්ටර් කියන දැවැන්ත රොකට්ටුවයි. 1977 මේක යවන්න තවත් විශේෂ හේතුවක් තිබුණා. මොකද බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චූන් කියන අපේ වායු යෝධයන් සහ අයිස් යෝධයන් අභ්‍යවකාශයකට පෙළ ගැහිලා තිබුණේ මේ වගේ දෙයක් වෙන්නේ අවුරුදු 175කට සැරයක් විතරයි. මේකත් NASA එකට මේක යවන්න ලොකු වාසියක් වුණා. වොයේජර් යාන යවන්න තවත් විශේෂ හේතුවක් නම් මේකේ තියෙන මේ ගෝල්ඩන් රෙකෝඩ් එකයි. විශ්වයේ ඈත කෙළවරක ඉන දියුණු ජීවයකට අපි ගැන හඳුනා ගන්න, අපි හොයා ගන්න සිතියමක් වගේ දෙයක් මේ ගෝල්ඩන් එකේ අන්තර්ගතව තිබේ. ඒ කියන්නේ දියුණු ජීවයකට මිනිස් සංහතිය, මිනිස් වර්ගය, මිනිස් පෘථුවිය ගැන හොයා ගන්න මේ ගෝල්ඩන් රෙකෝඩ් එක උදව් වෙනවා. මෙම ගෝල්ඩන් රෙකෝඩ්ඩුවේ අපේ දිය ඇලි වල ශබ්ද, වනාන්තර වල ශබ්ද, මිනිසුන්ගේ ශබ්ද සහ භාෂා 55ක් මෙහෙට අන්තර්ගත කළ ඇත. අපේ සිංහල භාෂාවෙන්ද මෙහෙට යොදාගෙන ඇත. සිංහලෙන් ආයිබෝවන් කියලා මේ ගෝල්ඩන් රෙකෝඩ් එකේ අන්තර්ගත වේ. එමෙන්ම සතුන්ගේ විවිධ ශබ්ද, තල්මසුන්ගේ, සිංහයන්ගේ, මොණරුන්ගේ සහ තවත් විවිධ සතුන්ගේ ශබ්ද මෙහෙට අන්තර්ගත කර ඇත. මිනිසුන්ගේ කර්මාන්තවල ශබ්ද, රූපරාමු උපකරණවල ශබ්ද, නැටුම් ගැයුම්, වැස්ස ශබ්ද, සාගරවල ශබ්ද, ගිනි කඳුවල ශබ්ද වගේ නොයෙකුත් රූපරාමුද මෙහෙට යොදාගෙන ඇත. කාසියේ දෙපැත්ත වගේ අපගේ හොඳ දේවල් මේකට දැම්මට දෙවනලෝක යුද්ධය වගේ බලතණ්හාව ගැන දේවල් මේට දැම්මා නම් ඉතාමත් දියුණු ජීවීන් පවා පෘථිවියට එන්න දෙපාරක් සිතනවා නිසකයි. වොයේජර් මේ ගමන යන අතරතුර අපට තව සේවාවන්ද කරන්න අමතක කරේ නැහැ. බ්‍රහස්පතිගේ පැහැදිලි ඡායාරූප, සෙනසුරුගේ පැහැදිලි ඡායාරූප වගේම මෙහි අන්තිම ඡායාරූපය The Blue Dot මුළු ලෝකෙම කම්පා කරන එකක් වුණා. අපගේ සියලු දේවල්, බල තණ්හාව, ආශාව, ඊර්ෂ්‍යාව මේ දේවල් අපට මහා හරි ලොකු දේවල් වුණාට මේ විශ්වයට මේවා හරි පොඩි දේවල්. ඔබට පෙනෙන නිල් පාට පොඩි තිත, ඒ තමයි අපගේ පෘථිවිය. මේ විශ්වයේ කොතරම් විශාල එකක්ද, අපි එහි කොච්චර කුඩා ජීවීන්ද කියලා වොයේජර් අපිට පාඩමක් කියා දුන්නා. 2012 අගෝස්තු 25 වෙනිදා වොයේජර් අපගේ සූර්යාගේ බලපෑම තියෙන සීමාව පහු කරලා අඳුරු අවකාශයට ඇතුළු වුණා. සූර්ය පද්ධතියෙන් එළියට ගිය පළමු මිනිස් නිර්මාණය ලෙස වොයේජර් ඉතිහාසයට එක් වුණා. 2023 නොවැම්බර් මාසයේ මේ ආලෝක දිනයක් සම්පූර්ණ කරා. දැන් වෙනකොට වොයේජර් යානයෙන් තොරතුරු වෙන පැය 22කට වඩා කාලය ගත වෙනවා. අද 2026 වෙද්දී පෘථිවියෙන් කිලෝමීටර් බිලියන 24.5ක් ඈතින් මෙම යානය සිටිනවා. ගිය වසරවල මෙම යානයේ දෝෂයක් ඇති වුණා. අවුරුදු 50කට වඩා පැරණි මෙම යානය හැක් කරලා ආයෙත් වැඩ කරන තත්ත්වයට ගැනීමට NASA ආයතනයේ දක්ෂයන්ට හැකි වුණා. දැන් වෙනකොට මෙහි ඇති ප්ලූටෝනියම් බැටරි බලය අඩු වෙමින් පවතිනවා. ඒ නිසා NASA එකෙන් මෙම යානයේ හීටර් වල බලය කෙමෙන් අඩු කරමින් පවතිනවා. 2027 2030 වෙනකොට මෙම යානය සදාටම අපෙන් සමුගන්නා. නමුත් අපගේ පණවිඩය රැගෙන මෙම අන්තර්ගත අවකාශ යානය අවුරුදු බිලියන ගණන් ඈතට පාවි ඉස්සරහටම යයි. කිසියම් දිනක දියුණු ජීවීන් අපි ගැන දැනගනිමු. එවිට අපි මේ අපේ පෘථිවිය, මේ මිනිස් වර්ගය, මෙම විශ්වයම නැති වෙලා තියෙයි. ස්තුතියි අද වීඩියෝ එකත් ඉවර වෙනකන් අරඹුවට. දැන්ම subscribe කරලා තවත් දැනුම හොයන්න කැමති කෙනෙකුට share කරන්න. තාම නිසි ඇගීමක් නැති නිහඬ යානය වොයේජර් 1 එකට වඩා සේවයක් කළ වොයේජර් 2 යානය ගැන මම ඊළඟට වීඩියෝ එකක් ගේන්න. එහෙනම් හැමෝටම ජය වේවා.